ධනවත් වෙනවා කියන්නේ වාසනාවද නැත්නම් ඒක ක්‍රමවේදයක්ද? ගොඩක් අය හිතන්නේ ඒක වාසනාව කියලා. ඒත් ඇත්ත තමයි ඒක පුරුදු මත ගොඩනැගෙන පද්ධතියක්. අද අපි බලමු කිසිම මුදලක් නැතුව වුණත් ඕනෑම කෙනෙකුට අනුගමනය කරන්න පුරුවන් බිලියනපතියන්ගේ පුරුදු මොනවද කියලා. හරි. එහෙනම් අපි කෙලින්ම ප්‍රශ්නේම පටන් ගමු. ධනෙ කියන්නේ හදිසියේ ලැබෙන වාසනාවක්ද නැත්නම් ක්‍රමානුකූලව ගොඩනගන සිස්ටම් එකක්ද? මේ අපි බලන මූලාශ්‍රයට අනුව නම් උත්තරය අපි හිතනවට වඩා ගොඩක් පැහැදිලි. මෙන්න මේකයි වැදගත්ම දේ. බිලියනපතියන් කියන්නේ අහම්බෙන් සාර්ථක වෙන අය නෙවෙයි. ඕන් පුරුදු මත පදනම් වුණු සිස්ටම්ස් ගොඩනගනවා. හොඳම දේ මොකද දන්නවද? මේ පුරුදු පටන් ගන්න කිසිම ලොකු මුදලක් ඕන වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට අදින්දලම මේක පටන් ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ සිස්ටම් එක ගොඩනගන්න පටන් ගන්න කොහොමද? හැම දෙයකම වගේ පළවෙනි පියවර තමයි ශක්තිමත් අත්විවරයක් දාගන්න එක. ඒ කියන්නේ මුදල් කළමනාකරණය කරන විදිය මුලින්දම හරියට හදාගන්න එක. අපි බලමු බිලියනපතියන් මේ මූලිකම දේ කරන්නේ කොහොමද කියලා. මෙන්න තියෙනවා හරිම සරල ඒත් ගොඩක් වැදගත් වෙනසක්. සාමාන්‍යයෙන් අපි මොකද්ද කරන්නේ? මුදල් හම්බ කරලා, වියදම් කරලා, ඉතුරු වෙන දෙයක් තමයි ඉතුරු කරන්නේ. එහෙම නේද? ඒත් බිලියනපති සිස්ටම් එකේදී වෙන්නේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. මුලින්ම උපයනවා, ඊට පස්සේ ඉතුරු කරනවා, ඊට පස්සේ තමයි ඉතිරි වෙන මුදල වියදම් කරන්නේ. මේක චින්තනයේ ලොකු පෙරලියක්. ඉතින් අර චින්තනය ඇත්තක් කරගන්න බිලියනපතියන් අනුගමනය කරන නීති තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පළමුව ඔබටම ගෙවන්න. මේකෙන් කියන්නේ පඩිය හම්බුණු ගමන් වෙන කිසිම දෙයකට කලින් ඉතුරුම් වලට කොටසක් වෙන් කරන එක. දෙවනි නීතිය සෑම සතයක්ම සටහන් කිරීම. හිතන්නකෝ වියදම් වෙන විදිය හරියටම දන්නේ නැත්නම් කොහොමද මුදල් පාලනය කරන්නේ? බෑනේ. තුන්වෙනි සහ සමහර විට වැදගත්ම නීතිය තමයි නරක ණය වලින් වැළකීම. ඒ කියන්නේ ආදායමක් උපයන්නේ නැති දේවල් වලට ණය නොගැනීම. හරි. එහෙනම් පටන් ගන්නෙ කොහොමද? මෙන්න කරන්න පුරුවන් හරිම සරල පියවර කිහිපයක්. පඩි ලැබුණ ගමන් පොඩි මුදලක් හරි කමක් නැහැ වෙනම ඉතුරුම් ගිණුමකට දාන්න. මෙතන වැදගත්ම දේ පුරුද්ද හදාගන්න එක. ඊළඟට එන දවස් 30 ඇතුළත වියදම් කරන හැම සතයක්ම ලියන්න. බලන්නකො කොච්චර දේවල් ඉගෙන ගන්න පුරවන්ද කියලා. ක්‍රෙඩිට් කාඩ් ණය තියෙනවා නම් ඒවා ඉක්මනටම ගෙවලා දාන්න සැලැස්මක් හදන්න. මුදල් ටිකක් පාලනය කරගත්තට පස්සේ ඊළඟට එන්නේ දෙවෙනි කොටස. ඒ තමයි රාමුව. ඒ කියන්නේ අපේ මනස සකස් කරගන්න විදිහ. මොකද නිවැරදි පුරුදු විතරක් තිබිලා මදි. ධනය ගොඩනැගීමට මඟ පෙන්වන උපාය මාර්ගික චින්තනයකොත් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මෙතනදී වෙන්න ඕනේ පළවෙනිම මානසික වෙනස තමයි එක පඩියක් මත විතරක් යැපෙන එක නවත්තන එක. මූල්‍යමය සුරක්ෂිතභාවයේ මූලිකම මූලධර්මයක් තමයි ආදායම් මාර්ග විවිධාංගීකරණය කරන එක. ඒ කියන්නේ එක තැනකින් එන ආදායම නැවතුනත් වැටෙන්නේ නැතුව ඉන්න පුරම් වෙන එක. මේ වෙනස කොච්චර ලොකුද කියලා බලන්නකෝ. සාමාන්‍ය පුද්ගලයෙක් යැපෙන්නේ එකම එක ආදායම් මාර්ගයකින් විතරයි. ඒ තමයි රැකියාව. නමුත් සාමාන්‍ය බිලියනපතියෙකුට ආදායම් මාර්ග 7ක් විතර තියෙනවලු. හිතන්න එකක් බිඳ වැටුණත් අනෙක් 6 වුන්ව ආරක්ෂා කරනවා. ඉතින් කොහොමද දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගන්නේ? වඩා හොඳ පඩියක් තියෙන ජොබ් එකක් හොයන එක විතරක් නෙවෙයි උත්තරේ. ඒ වෙනුවට සතියන්තය කරන්න පුළුවන් පොඩි දෙයක් ගැන හිතන්න. සයිඩ් හසල් එකක්. සමහර විට ඒක ෆ්‍රීලාන්සින් වෙන්න පුරුවන්, ඔන්ලයින් මොනවා හරි විකුණන එක වෙන්න පුරුවන්. එහෙම නැත්නම් Taman දන්න දෙයක් ගැන උපදෙස් දෙන එක වගේ දෙයක් වෙන්නත් පුළුවන්. හරි ඊළඟට අපි කතා කරන්නේ හරිම ප්‍රබල මානසික ආකෘතියක් ගැන. ඒ තමයි අවධානය වෙනතකට යොමු වීම වළක්වාගෙන ඇත්තටම වැදගත් දෙයට විතරක් අවධානය යොමු කරන එක. වරන් බෆට් මේකට කියන්නේ 525 රීතිය කියලා. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙවයි. මුලින්ම තමන්ගේ ඉහළම ඉලක්ක 25ක් ලියන්න. ඊට පස්සේ ඒ අතරින් වැදගත්ම අතාරිනම බරි 5 රවුම් කරන්න. දැන් තමයි තීරණාත්මකම කොටස තියෙන්නේ. අර ඉතිරි 20 ඒ වයින් ඕනෑම වියදමකින් මඟ හරින්න ඕන. මොකද මේ මූලාශ්‍රයට අනුව අපේ ලොකු මිලක්ක වලින් අපිව ඈඩ් කරන්නේ නරක අදහස් නෙමෙයි අනිත් හොඳ අදහස්. තවත් වැදගත් මානසික වෙනසක් තමයි මේ. ගොඩක් අය හොයන්නේ එක රැයකින් පොහොසත් වෙන ක්‍රම, get rich quick schemes. නමුත් බිලියනපතියන්ගේ දැක්ම ඊට වඩා ගොඩක් දිගු කාලීනයි. ඔවුන් දශක ගණනාවක් පුරා පොඩි පොඩි දේවල් එකතු වෙලා, ඒ කියන්නේ කම්පවුන්ඩින් වෙලා කොච්චර ලොකු ප්‍රතිඵලයක් ගේනවද කියලා හොඳටම තේරුම් අරගෙන ඉන්නේ. හරි අපිට දැන් අත්විවරම තියෙනවා හිතන රාමුවක් තියෙනවා ඒත් මේ දෙකම බලගන්වන්නේ කොහොමද? එතනට තමයි තුන්වෙනි කොටස. ඒ කියන්නේ එන්ජින එන්නේ. මේ එන්ජින තමයි අපේ කාලය. මේ මුළු සිස්ටම් එකම දුවන්නේ අපි දිනපතා කරන පුරුදු වලින්.
සාර්ථක පුද්ගලයන් දවස පටන් ගන්නත් කලින්ම Tamanට වාසියක් හදාගන්නවා. ඒකට කියනවා නිහඬ වාසිය කියලා. සරලවම කිව්වොත් ඒක තමයි ලෝකේ අනිත් අය නැගිටින්න කලින් නැගිටින්න එක. මේ නිහඬ බාධාවකින් තොර කාලය ඔවුන් Tamanගේ දියුණුවට යොදා ගන්නවා. මේ පුරුද්දේ බලය ගැන සැකයක් තියෙනවා නම් මෙන්න බලන්න මේ සංඛ්‍යා ලේඛනය. තමන්ගේම මහන්සියෙන් බිලියනපතයන් බවට පත් වූ අයගෙන් 80%ක්ම තමන්ගේ වැඩ පටන් ගන්න අවම වශයෙන් පැය 3කටවත් කලින් අවදි වෙනවලු. දැනුම කියන්නේ ආයෝජනයක්. වොරන් බෆට් දවසකට පිටු 500ක් කියවනවා කියලා අපි කවුරුත් අහලා තියෙනවා. බිලියනපතියන් තමන්ගේ මොළයට සලකන්නේ අධික වර්ධනයක් තියෙන ආයෝජනයක් විදිහටයි. ඒක නිතරම පෝෂණය කරන්න ඕන. ඉතින් දවස ගානේ කරන්න පුරුවන් තවත් පුරුදු කිහිපයක් මෙන්න. දවසට විනාඩි 30ක්වත් අලුත් දෙයක් ඉගෙන ගන්න, කියවන්න. හැමදාම උදේට අදහස් 10ක් ලියන්න. මේකෙන් වෙන්නේ මොළයේ අවස්ථා දකින්න පුරුදු වෙන එක. ඒ වගේම අදහස් සහ දියුණුව ගැන කතා කරන අයවම ආශ්‍රය කරන්න. මේ එක පුරුද්දක් තනියම ලොකු දෙයක් නොකරන්න පුළුවන්. ඒත් මේවා එකට එකතු වුණාම ඒවයින් ඇති කරන බලය ඇත්තටම අතිමහත්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ කිසිම දෙයක් එක රැයකින් ප්‍රතිඵල දෙන්නේ නැහැ. හරියට පොඩි පොඩි වතුර බිඳු එකතු වෙලා ලොකු ගඟක් හැදෙනවා වගේ මේ දිනපතා කරන පුංචි පුරුදු කාලයක් යනකොට අති විශාල වාසි බවට පත් වෙනවා. හොඳයි. අපි දැන් මේ සම්පූර්ණ සැලැස්ම ගැන ඉගෙන ගත්තා. ඒ දැනුම විතරක් තිබිලා වැඩක් නෑනේ. වැදගත්ම දේ තමයි මේ දේවල් ක්‍රියාවට නංවන එක. ඉතින් අපි අවසාන වශයෙන් මේ සියල්ල සාරාංශ කරලා බලමු. ඉතින් මේ සම්පූර්ණ සැලැස්ම කොටස් 3කින් මතක තියාගන්න පුළුවන්. පළවෙනුව අත්තිවාරම වියදම් කරන්න කලින් ඉතුරු කරලා මුදල් පාලනය කරන්න. දෙවෙනුව රාමුව එක ආදායමකින් මිදිලා දිගු කාලීනව හිතලා නිවැරදි මානසිකත්වය හදාගන්න. තුන්වෙනුව එන්ජින දිනපතා කරන පුංචි පුරුදු වලින් කාලය වර්ධනය සඳහා ආයෝජනය කරන්න. මේ මූලාශ්‍රයට අනුව ධනය ගොඩනැගීමේ තියෙන එකම රහස තමයි අඛණ්ඩතාව. ඒ කියන්නේ දිගටම කරන එක. ඉතින් අවසාන ප්‍රශ්නය මේකයි. අපි කතා කරපු මේ පුරුදු වලින් ඉදිරි දවස් 30 ඇතුළත මොනම හේතුවකටවත් අතපසු නොකරන බවට Tamanටම පොරොන්දු වෙන්න පුළුවන් ඒ එකම එක පුරුද්ද. මොකක්ද?